අද අපි බලමු පසුදිය අනුහරණය කරන්නේ කොහොමද කියලා. අද අපි පසුදිය අනුහරණය කරන්න යොදාගන්නේ හිරුවැලියයි. ඉතින් ඒ කියන්නේ අපි පසුදිය අනුහරණය කරන්න මේ හේතුවයි බලමු. හේතුව තමයි අද සාමාන්‍ය පසුදිය අනුහරණය ගහක කන්දේ පාමුලේ කුණු වෙලා අරනවා. පාමුල කුණු මේ රෝග කියලා තමයි අපි ඒකට කියන්නේ. දියමලන් කැමේ රෝගයක් තියෙනවා. ඒ නිසා තමයි පසුදිය අනුහරණය කරන්නේ. පසුදිය අනුහරණය කිරීම සම්බන්ධව තවත් ක්‍රම තියෙනවා. ඊයේදී මම ඔබත් එක්ක ඒක සම්බන්ධව කතා කරන්න. බලමු පසුදිය අනුහරණය කොහොමද කරන්න කියලා. අපිට මොකද පිටපස් කොටස් එකක් ඕනේ. කාබනික පාර කොටස් එකක් ඕනේ. මම අද පාවිච්චි කරන්නේ කොම්පෝස්ට්. ආයෙ වැලි කොටස් එකක් එකතු කරගෙන ඔබට තියෙන කර 10ක් එකතු කරගෙන දැන් මතු පිටපස් වල ගල් මුල් තියෙන ඒවත් ඉවත් කරගන්න ඕනේ. ඉතින් ඒක හොඳට කලවම් කරගන්නත් ඕනේ. අපි දැන් මේක හොඳට ගුලින් කලවම් කරන්න යන්නේ. අපි දැන් මේකට අතර කත්තිරෙන් ඒ කියන්නේ වැටෙන් ඇති තරමට ගුලි වෙන තරමට වතුර දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට දැන් අතර කත්තර මුල් වෙන තරමට අපි වතුර යොදාගත්තා. පේනාච්චන් මේ මම කියව විදිහට අතර කත්තර ගුලි වෙන තරමට දෙක සම්පාදනය කරගන්න ඕනේ කියලා. ඒ විදිහට මේ විදිහට තමයි ගුලි වෙන්න ඕනේ. වතුර වැඩිපුර එකතු කරගන්න එපා. මොකද මේ අර මං කියව විදිහටම ගුලි වෙන තරමට එකතු කරලා වතුර වැඩිපුර එකතු කරගන්න අවශ්‍ය නැහැ. වෙලද පොලේ තියෙන අපිට මේ වගේ පොත්තාරි පිටිකරු 10 මේ ඉටිකොලේ එකක් කරගෙන ඉලා එතන පැත්තක් සී කරලා ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ පිටිපටියකින් යට කරලා ගන්න පුළුවන් පැත්තක්. මේ සකසකගත්ත පස් මිස්ලේ ඒකට දාගන්න ඕනේ. අද අපිට මේ අනිත් පැත්තේ රෙදි පටියකින් මේ වගේ එකට කසා ගන්න පුළුවන්. මෙච්චරක් විතර සීට් පුරවන්න එපා. ඒතර හරියට ගන්නේ. හරියට පසුදිය අනුහරණයක් වෙන්න. දැන් වෙනවා මේ වගේ දෙනවා මේක පුරව ගන්න ඕනේ. දැන් මේ පස්නිස්නේ හොඳින් හිරවැලිය වටින ස්ථානයක තියන්න ඕනේ. දැන් මේක තියන්න ඕනේ මේ විදිහටයි. මේ දැන් මේක සතිය. දැන් පළවෙනි සතිය මේ විදිහට. මේ අනිත් සතිය මේ වගේ අනිත් පැත්ත තියන්න ඕනේ. හරියල්ලනේ අපි දැන් පස්නිස්නේ සකසා ගත්තා. අපි දැන් මේක දෙකක් වගේ තියන්න නම් ඉස්සර කිව්වා වගේ. ඉතින් මේ අලුත් විදිහකින් හම්බ වෙන්න good bye world.